ඔබේ බුද්ධි දක්ෂතාවයන් හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා. මේක ස්වන්ත අක්ෂරෝපිලට යන්නේ. මේකේ අභ්‍යාස දෙකක් තියෙනවා. අභ්‍යාස දෙක වෙනම කරන්නට ඕන. පළවෙනි අභ්‍යාසයේ ලකුණු ටික වෙනම, දෙවන අභ්‍යාසයේ ලකුණු ටික වෙනම අපි ගන්න ඕන. කලබල වෙන්නේ නැතුව. එහෙම අරගෙන අභ්‍යාස දෙකේම පළවෙනි අභ්‍යාසයේ අපිට කොටස් 8ක් තියෙනවා. ඒ කොටස් 8 මේ වගේ එකින් එක වෙනම ගන්නට ඕන. එක කොටසක ප්‍රශ්න 8ක් තියෙනවා. ඒ වගේ වෙන මේක ගන්නට ඕනේ ලකුණු ටික ඔබට හරි ලකුණු යොදන්න හැම එකටම ප්‍රශ්නයකට අදාළ ඔබ වඩාත්ම කැමති ඔබට වඩාත්ම කැමති තීරුවේ මේ විදිහට අරගෙන මෙන්න මේ විදිහට ඔයා ලකුණු ටික දාගෙන යන්න. ගාවින් ගාවට මේක බලන්න. මේ විදිහට ලකුණු ටික දාගෙන ගිහිල්ලා ඔයා සමස්ත ලකුණු ටික මෙන්න මේ වගේ තීරුවට ගන්න. මෙන්න එහෙනම් ඒ පළවෙනි අභ්‍යාසය ඔබට ලැබෙනවා. හොඳින් බලන්නකො පළවෙනි අභ්‍යාසයේ ඉඳන් උඩින් නතර කර වීඩියෝ කියවන්නකො. මේ ඔබේ දක්ෂතාවයේ මේකේ කොටස් 8ක් තියෙනවා. ඔබ වඩාත්ම කැමති එකට කොටු ඉස්සරහින් හරියට දාන එක තමයි කරන්නට තියෙන්නේ. ඔහොම බලාගෙන ඔබට යන්න පුළුවන්කම තියෙනවා. එක් කොටස් 8ක් තියෙනවා. මේ B එකේදී ඒ වගේම තමයි ප්‍රශ්න තියෙනවා 8ක්. ඔබ වඩාත්ම කැමති එකට විතරක් මේ කොටුව ඇතුලේ හරි ලකුණ යොදන්නට පුළුවන්. මේ C1 ප්‍රශ්න 8ක් තියෙනවා. ඒකෙත් ඔබ වඩාත්ම කැමති එකට විතරයි හරි ලකුණ යොදන්න. හරි ලකුණ යොදන්න පුළුවන් වෙන්නේ. මේ D1 ඒ වගේම 8ක් තියෙනවා. ඒකේ ඔයාට වඩාත්ම ගැළපෙන පාඩේ ඉස්සරහින් පමණක් ඔයා හරි ලකුණ යොදන්න. E1 8ක් තියෙනවා. ඔයා වඩාත්ම කැමති එකට යොදන්න. සමහරට 8ටම ඔබ කැමති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකකට දෙකකට කැමති වෙන්න පුළුවන්. වඩාත්ම කැමති එක ඉදිරියෙන් පමණක් ඔයා හරි ලකුණ යොදන්න. යොදලා මේ එක ගොන්නකට එන ලකුණු ටික එතන ලියන්න. ඒ වගේ දිගටම A B C D E F G H කියන තැනටම එක ගොන්නකට එන සමස්ත හරි ටික ලකුණු ටික මේ පැත්තකින් ලියා ගන්න. ලියාගෙන ඉවරුණාගෙන් පස්සේ මේ අභ්‍යාසයේ අවසානයේ ඔබට එනවා වෙනම තීරුවක්. ඒ තීරුවට මේවා ගන්නට පුළුවන්. මේකේ 8ටම හරි කියන්නේ 8 ඔයාට වඩාත් ගැළපෙන එකට හරිය දාලා ලකුණු ටික ලකුණු කරගෙන මෙන්න මේ තීරුවේදී A එකට ආපු සමස්ත හරි ටික B එකට ආපු සමස්ත හරි ටික H එක දක්වා මේ හරි ටික අරගෙන ඔයාට යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා රවුම. ඒ රවුමේ සිම්පල් අකුරෙන් තියෙන කුඩා රවුමේ අර ඔයාට ආපු ලකුණු ටික මේකේ ලකුණු කරලා තියන්න මුලින්ම. ඊට පස්සේ ඔයා කෙලින්ම යන්න දෙවන අභ්‍යාසයට. දෙවන අභ්‍යාසයත් අර විදිහටම කරන්න. මේ ඔයා දෙවන අභ්‍යාසයත් අර විදිහටම කරගෙන යන්න. ඒකෙත් කොටස් 8ක් තියෙනවා. එක කොටසක ප්‍රශ්න 8ක් තියෙනවා. මෙන්න මේ විදිහට. ඒකෙදී ඔයා අර විදිහටම ඔයාට වඩාත්ම ගැළපෙන කාරණේ ඉස්සරහින් හරි ලකුණ යොදන්න. සමහර කාරණාවලදී ඔයාට 8ම හරියන්න පුළුවන්. 8ටම හරි තියෙන්න පුළුවන්. 1 2 3ක් හරියන්න පුළුවන්. ඔයාට වඩාත්ම ගැළපෙන එක ඉස්සරහින් ඔයා හරිය යොදන්නට ඕන. ඒ වගේ A B C D E F G H දක්වාම දෙවන අභ්‍යාසෙත් ඔයාට වඩාත්ම ගැළපෙන කාරණේ ඉස්සරහින් කොටස් 8ෙම හරි දාගෙන යන්න. දාගෙන ගිහින් මේ එක කොටසක 8ක් තියෙනවා. ඒ 8ෙන් ඔයාට හරි කීයක් ආවද කියලා ඒ එක ඉංග්‍රීසි අකුර යටතේ තියෙන එක ඉස්සරලා ලියා ගන්න. දැන් උදාහරණයක් විදිහට E එකට මේ 8ෙන් කීයක් ඔයාට හරි ආවද කියලා ඔයා ඒක ලකුණු කරන්න. F එකට ඔයාට මේ 8ෙන් කීයක් හරි ආවද? ඔයා ඒකේ සටහනක් දාගන්න. මේකට කොලයක් ගන්න. විශේෂයෙන් ඔයා කොලයක් අතේ තියාන මේ අභ්‍යාසය කරන්න ඉදිරියපත් වෙන්න ඕන. අරගෙන හිමිහිට ක්‍රමානුකූලව මේක ඔයාට හිමිහිට කරන්න පුළුවන් කාරණයක්. දෙතුන් පාරක් සමහරට වීඩියෝ වලට බලන්න වෙයි. බැලුවට කමන්නේ මේක පාඩුවක් වෙන්නේ නැහැ. මේ අපේ බුද්ධි දක්ෂතාවය හඳුනා ගන්න මනෝමිතික පරීක්ෂණය. ඊට පස්සේ එන්න දෙවන අභ්‍යාසය ටිකත් මෙන්න මේ වගේ ඔයාට එන තීරුවට ගන්න. A එකට කීයද B එකට කීයද C එකට කීයද කියලා. ඊට පස්සේ දැන් මෙන්න මේ ප්‍රස්ථාරයේ සිම්පල් අකුරු ඇති කුඩා රවුමේ අර මං කියපු රවුමේ ඔයා පළවෙනි අභ්‍යාසයත් ලොකු රවුමේ මෙන්න මේ වගේ ලොකු රවුමේ ඒකට කැපිටල් අකුරු දාලා තියෙන්නේ. ඒකේ ඔයාගේ දෙවන අභ්‍යාසෙත් ලකුණු ටික අරගන්නට ඔයා ඕන වෙනවා. එතකොට ඊට පස්සේ ඔයා බලන්න ඇත්තටම ගලපලා සිම්පල් A කැපිටල් A දෙක ගලපලා බලන්න
වැඩියෙන්ම ඔයාට ඒ දෙකේම ලකුණු ඇවිල්ලා තියෙන්නේ මොන ඡේදද කියලා බලන්න. ඔයාට වැඩිම ලකුණු ආවේ Aද Bද Cද කියලා ඔයා බලන්න. දැන් රවුන්ඩ් දෙකේම එක අකුරට වැඩිම ලකුණු ලැබුණ අවස්ථා දෙකක් ඔයා ලකුණු කරගන්න. වෙනම ලකුණු කරගන්න. ඒ කියන්නේ පොඩි එකයි ලොකු එකයි දෙකේම එක අකුරකට වැඩි වෙන ආපු ලකුණු ප්‍රමාණය ලකුණු කරගන්න. එතකොට වීඩියෝ එක නතර කර කර හැමින් මේක හදන්න. බලන්නකො ඔයාගේ එහෙම හදලා ඉවරනාගෙන් පස්සේ ඔයා මෙන්න ඔයාගේ බුද්ධි දක්ෂතා. ඒ අකුර ඔයාට ආවනම් සිම්පල් කැපිටල් දෙකේම ඒ අකුර වැඩි නම් ඔයාට වාචික හා භාෂාමය බුද්ධිය, තාර්කික ගණිතමය බුද්ධිය. මේ විදිහට බුද්ධි 8H අකුර දක්වා ඔයාට බලාගෙන යන්න පුළුවන්. ඉතින් මේ අභ්‍යාසය ගැන ඔයා කල්පනා කරන්න. මොහොතක් සිට